අයිබෝන් සුබ දවසක් නිලන්ත බ්ලොග් සමග ඉන්න ඔයාලා හැම දිනාටම. ඉතින් ඔයාලා දැක්කත් දන්නේ නැහැ මේ ශ්‍රී ලංකන් එක ආපහු බඩු බෑග් ගෙනියන්නේ මේ ගෙනහිල්ල නැති කතන්දරය. දැක්කද? නැත්නම් අහලින්ද බුද්ධ? වීඩියෝ එක ඩක් අහලින්ද නේ? ඔයාලා කිසිම කෙනෙක් මේ යාලංකත් එකේ ටිකට් නම් ගන්න එපා. පුදුම රත්තියට දෙන්න අපේ බඩු ඔක්කොම අරගෙන. අපේ සල්ලිත් අරගෙන. අපේ ගාන්න තියෙන වට්ටි කොට අපිට දෙන්නේ නැහැ. අපි සෑහෙන දැන් ඊයේ තමයි අපි සෑහෙන රත්තිය දුන්නා. අපේ ටිකට් ටිකක් කැන්සල් කරන්න ගියා. අපි සෑහෙන අසරණ වුණා මේකේ. මොකද කරන්නේ අපේ ටිකට් කැන්සල් කරලා. බලු දුක් කියලා අපි මේ අරන් අපි සැපුණානේ. ඔය ටික යන්න ගියා ඊට හොදලා කපුසේ හොදලා හම්බ තියෙන්නේ. අපි ටිකට් නෙවෙයි. ඒකට කිව්වොත් මේ තමයි යාලංකාවේ තියෙන්නේ. මේ තියෙන්නේ ඔක්කොම යාල මේ ස්ටාෆ්ලා. මෙයාලට අපි එහෙනුත් ගෙවලා මෙහෙනුත් සල්ලි ඉල්ලනවා කරුණා කරලා කට්ටිය හිතා ගන්න යාලංකාවකට ටිකට් දානකොට. ඔයාලා කිසිම කෙනෙක් මේ පැහැදිලිනේ. එයා ලංකාවේ ටිකට් දාන්න එපා මේ විදියයි බඩු බෑග් ගන්නවා. මං ඊයේ වීඩියෝ එකෙත් ඔයාලට පැහැදිලි කරා බඩු පොච්චරක් අරන් යන්නද කියලා. හරිද? හැබැයි ඉතින් සමහර කට්ටිය ඉන්නවා. හරිද? කොලේ වහලා ගෙනියන්න හදන්නේ. කොලේ වහලා ගහන්න ගෙනියන්න හදන්නේ. ඒ කියන්නේ අතෙන්ට ගෙනියනකොට ලැගේජ් එකේ තියෙන කිලෝ 7යි. හැබැයි ඇතුළට යනකොට කිලෝ 10 15 20 වෙලා තියෙනවා. හරිද? දැන් ඇයි මේ කට්ටියගේ බෑග් ගෙනිච්චේ නැත්තේ? දැන් මේක ශ්‍රී ලංකන් එකේ යන හැමෝටම දැන් ප්‍රශ්නයක්. දැන් ශ්‍රී ලංකන් ටිකට් දාපු මිනිස්සු බයන්නේ ආපහු ශ්‍රී ලංකන් එකේ බඩු බෑග් ලැගේජ් යන්නේ නැහැ කියලා. පැහැදිලි? මොකද පෞගිය වසරවලදී අද ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ලැගේජ් මිනිස්සු ටික ලංකාවට යනවා ලැගේජ් ටික ඊට පස්සෙන් යනවා. එහෙම සීන් එකක් තිබුණානේ. ඒකට මුණ දීපු අයත් ඉන්නවනේ. කානූන් එක වෙලා විශේෂයෙන්ම. හරිද? ඉතින් ඒක වෙනම කතාවක්. මේක වෙනම කතාවක්. ඇයි මම එහෙම කියන්නේ? දැන් කිලෝ 40ට 41ක් විතර දාගන්න දෙන chance එක එතන කිලෝ 41යි. ටිකට් එකේ තියෙන කිලෝ 40 41කට chance එකක් තියෙනවා. අතේ තියෙන්නේ 7යි. 7ටත් 8ක් වෙනකම් මුකුත් කරන්නේ නැහැ. හැබැයි මෙතනින් වාස්තාවක් හරි මොන තාලෙන් හරි අනිත් කෙනෙකුට හරි අතට දීලා එහා පැත්තට අර යන එක උඩ තමයි හිතන්නේ හරි අරගත්ත ප්‍රශ්නයක් නැහැ. ඒක ඉස්සර පුළුවන් එහෙම කරගන්න. නමුත් දැන් එහෙම කාට හරි දීලා බෑග් එකක් එහා පැත්තට ගෙනිච්චොත් ඒ Tamanගේ අතේ නම් බඩු ටික තියෙන්නේ. Tamanට එහෙම කිලෝ 4 වැඩි නම් මොකද කරන්නේ? ප්‍රශ්නයක්. අලුත්ම විදිය තමයි ඔය ඕක දැන් මේ මොකද ෆ්ලයිට් එකේ ගෙනියන්න පුළුවන් weight එකක් බරක් තියෙනවා. තෙල් ගහන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. හරිද? එතකොට කාලගුණක දේශගුණක වෙනස් වීම මත සමහර වෙලාවට තෙල් වැඩිපුර ගහන්න ඕනේ. හරිද? එතකොට බර අඩු කර ගන්න ඕනේ. තෙල් වැඩිපුර ගහන්නම් බර අඩු කරන්න ඕනේ. ඉස්සෙල්ලම කාගෝ වලින් අඩු කරලා පුළුවන් ද මේක බැලන්ස් කරන්න. එහෙම නැත්නම් පැසෙන්ජර්ස්ලගේ බඩු අඩු කරලාද නම් වැඩි ප්‍රමාණයක් නම් පැසෙන්ජර්ලා සහ යන මගින් සහ එයාලගේ ලැගේජ් නවත්තලා බර බැලන්ස් කරගන්න. එතකොට ඊළඟ දවස් ෆ්ලයිට් එක තමයි කටි යන්නේ. හරිද? එතකොට දැන් මෙතන තියෙන්නේ ඒ කතාව නෙමෙයි. හරිද? කිලෝ 7 බෑග් කියන්නේ මේ විශේෂයෙන්ම කලබල කියන්නේ මේ ගුවන් සමාගම් වලට වැඩිපුරම සෙනඟ පිරෙන ගුවන් ගමනට එකතු වෙන කාලයක්. සීසන් එක. බිසි. ෆ්ලයිට් එක කොයි වෙලෙත් ෆුල්. ඒක සීට් හිස් යන්නේ නේ. හරිද? නමුත් ඔයාලගේ අතේ වරද තියාගෙන ඔයාලා අනිත් මිනිස්සුන්ට ශ්‍රී ලංකන් එකේ යන එක නැති කරන්න හොඳ නැහැ. මොකද ශ්‍රී ලංකන් කියන්නේ අපේ රටේ අපේ ගුවන් සමාගම. හරිද? අපේ රට බංකොලොත් කියලා බංකොලොත් භාවයෙන් නැගිටගෙන යන රටක් කියලා ඔයාලා හොඳ ආකාරව ගන්නවා. එතකොට ඔයාලා ශ්‍රී ලංකන් එකේ යන එකෙන් රටට යම් කිසි සපෝට් එකක් හම්බ වෙනවා. මෙච්චර කාලයක් තිස්සේ ඔයාලා ඩොලර් ඇරියා තමයි. නමුත් යන වෙලාවෙත් අපේම ගුවන් සමාගමේ යන්න මේ එපා කියන්න එපා. ඔයා කිලෝ 7 හරි 8ක් කියමුකෝ. ඔයා කිලෝ 7ට කිලෝ 8ක් අරගෙන ගියා. ඔයාට ප්‍රශ්නයක් වෙලා නැහැ නේ. එහෙම කාටවත් ප්‍රශ්නයක් උනේ නැහැ. හරිද? මෙතනින් කිරනකොට කිලෝ 7 හෝ 8 තියෙනවා නම්. හරිද? එතන අර කොලයක් අලවනවනේ. අර මේ බැගේජ් කරපු දැනදී කොලයක් මෙහෙම දෙපැත්තෙන් ගෙනල්ලා අලවනවා. ඒ කොලේ දාලා තිනවා ඔයාගේ බර කීයද කියලා. හරිද? දැන් ගේට් එකේදී අපි හිතමු ඔයාලට දෙන ගේට් නම්බර් 7, ගේට් නම්බර් 3, ගේට් නම්බර් 5, ගේට් නම්බර් 25 එහෙම කියලා නම්බර් කියන්නේ ඔයාලා ලෝඩින් කරන තැනක් තියෙනවනේ. අන්න එතනදී දැන් කිරනවා. බඩු මල්ල අතේ ගෙනියන බඩු මල්ල කිරනවා. එතකොට සමහර කට්ටිය කිලෝ 7 අර කොලේ 8ක් කියමුකෝ
8ට වැඩිය තියෙනවා. ඒකට සල්ලි ගෙවලා ඒකට අවසර අරගෙන තියෙනවා. නම් අවුලක් නැහැ. අවසර ගත්තේ නැති කට්ටියට බඩු මල්ල තියාගන්නවා. ඔයාලා ලංකාවට ගිහලා තමයි සල්ලි දෙන්න ඕනේ. සල්ලි දීලා තමයි බඩු මල්ල ගන්න ඕනේ. නැත්තම් අපි තියාගන්නවා. නැත්තම් බඩු මෙහෙ දාලා යන්න ඕනේ. කාගේද වැරද්ද? කාගේ තමන්ගේ අතේ වැරද්ද තියාගෙන ශ්‍රී ලංකන් එකේ යන්න එපා කියන්න එපා. හරිද? ශ්‍රී ලංකන් එකේ යන්න එපා කියලා කියන්න එපා. මොකද මේ වෙලාවේ තදබදේ දීදී ශ්‍රී ලංකන් එකේ යන අය ඔයාලට තියෙන chance එක විතරක් ගන්න. ඊට එහා chance එකක් අනිත් නැත්තම් ඔයාත් කිලෝ 10ක් 7ට කිලෝ 15ක් ගෙනියනවා. ওই විදිහට පැසෙන්ජර් 100ක් ගියොත් කිලෝ මේ 7 ගානේ 100ක් කිලෝ 700ක් වැඩි වෙනවනේ. වැඩි වෙනවනේ. ඔය බර බැලන්ස් කරලා තමයි ඔය ෆ්ලයිට් එකට ගන්නට මේ තෙල් මෙච්චරයි මේවයි මෙච්චරයි මෙහෙම මේ කියලා කවුන්ට් කරලා තමයි ෆ්ලයිට් එක උඩ නගන්නේ. නැත්නම් ඔයාගේ අවාසිය වගේ නෙමෙයි. ජීවිත කීයක් යනවද ෆ්ලයිට් එකේ? ජීවිත කීයක් යනවද? තෙල් වැඩියෙන් ගහ ගන්න ඕනොත් තෙල් අඩුවෙන් ගහගෙන ගියොත් ෆ්ලයිට් එක මගදී නතර වුණොත් ඩොංගාලා බිමනේ ඉවරයිනේ. ජීවිතේ ඉවරයි. ඒකෙන්ද ඔයාගේ යුතුකමක් තියෙනවා. කිලෝ 7 නම් කිලෝ 7යි. ඔයා මෙතනින් වාස්තා දාලා එහා පැත්තට තව කෙනෙක්ගේ අතින් හරි එහා පැත්තට ගෙනියලා ගේට් එක ගාවදිත් ඔයාගේ අතේ ඒ කිලෝ 7ට වැඩිය තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා ගෙවිය යුතුයි. ඒක ලංකාවෙන් හරි ඔයා ගෙවන්න ඕනේ. ඔයා ඒ පොරොන්දුව මත ඔයාගේ බඩු ටික ගේන්න කියනවා. හරි ඒට ගියාට පස්සේ බඩු නැහැ කියලා කෑ ගහනවා. ඔයාලා සල්ලි කිව්වට පස්සේ බඩු දෙයි. ඒක නිසා එහෙම අවස්ථාවක් නැහැ. ඒක නිසා ඔයා කිලෝ 7ට කිලෝ 8ට අඩුවෙන් ඔයා ලගේජ් එක හදාගන්න. ප්‍රශ්න ඉවරයි. බොරුවට ශ්‍රී ලංකන් එයාලයින්ස් එක යන්න එපා කියලා කියන්න එපා. හැමෝටම ප්‍රශ්නයක් තමයි. හරිද? බයක් සැකක් නැතුව යන්න පුළුවන්. අපේ එයාලයින් එකේ. හරිද? ඒ කට්ටිය ලගේජ් යන්නේ නැත්නම් අනිවාර්යෙන් දේශගුණික විපර්යාසයක්. එහෙම නැත්නම් මෙතන අපි යන ටර්මිනල් එක ක්ලෝස් කරලා මේ මොකක් හරි ආපදාවක් සිද්ධ වෙලා නම් අනිත් ටර්මිනල් එකේදී බර අඩු කරන්න ඒකේ බර වෙනස් කරන්න වෙනවා. හරිද? ඒ ටර්මිනල් වල මේකේ මේ බරට යන්න පුළුවන් මේක මේ බරට යන්න පුළුවන් කියලා එහෙම දෙයක් තියෙනවා. ඒව ගැන අවධානයක් තියාගන්න. හොඳටම ලේසි. Tamanට ලේසි. Tamanට වැඩිපුර බඩු තියෙනවනම් කාඩ්බෝඩ් පෙට්ටි දෙක දාගෙන කිලෝ 40 හදාගන්න. සමහරලාට ඔයා ගෙදරදී කිරන්නේ කිලෝ 40. එයාපෝට් එකට යනවා 1 කිලෝ 42 43ක් වෙන්නත් පුළුවන්. මොකද සමහරට ඔයාගේ තරහාදී ඇදිලා වෙන්න පුළුවන් නේ. හරිද? ඒකෙන්ද ඒකට කරන්න දෙයක් නැහැ. ඒක නිසා හොඳම දේ කිලෝ 40ට 41ට අඩුවෙන් හදාගන්න. ලගේජ් එක බැගේ මේ අතේ ගෙනියන එක කිලෝ 7 කිලෝ 8ට අඩුවෙන් තියාගන්න. එතකොට ඔයාගේ බඩු ලංකාවට එනවා. හරිද? එච්චර දැන් මොකද මම මේ වීඩියෝ එක දැක්කට පස්සේ මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට කතා කරා. මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඒ තොරතුරු මත තමයි මම ඔයාලට කතා කරලා මේ වීඩියෝ එක කරේ. හරි? ගිහලා නම් ලන්ත ශ්‍රී ලංකන් එකේ යන්න බය කරන්න එපා මිනිස්සු. ඒක නිසා ශ්‍රී ලංකන් එකේ යන්න ඉන්න මිනිස්සු බය නැති කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ආදරෙන්ම ඉල්ලනවා.